සිහිනගෙන්න කුමාරියේ කතාවට ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම තව දෙයක් ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සෙනසුරාදා සිද්ධ වෙන දෙයක් ගැන තමයි අපිට මේ මොහොතේදී කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගන්න වෙයි. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට. ඔයාට උමනාවක් ආසාවක් සහ උනන්දුවක් තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා නම් ඉතින් ඔයාට පුළුවන් මේ වගේ වීඩියෝස් බලන්න මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම ලයික් කරන්න, කමෙන්ට් කරන්න, තවත් නොදන්න යාළුවෙක්ට දැනගන්න. ඔයාට පුළුවන් මගේ channel එක share කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් ඉල්ලනවා. ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් විතරක් නෙමෙයි උනන්දුවකුත් ඔයා සතුව තියෙනවා නම් විතරක් මට මගේ channel එක හරහා ඔයත් එක්ක එකතු වෙන්න ඉඩ දෙන්න. ඉතින් කොහොම වුණත් ඇත්තටම ටානියා දැන් සත්සරණිව රවට්ටගෙන ඉවරයි කියන එක අපිට පේන්න තියෙනවා. ඇත්තටම ටානියා ලොකු වේදනාවක් උහුලනවා කියන එක ඒක දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි කියන කතාව ගැන අපිට මේ වෙලාවේ සඳහන් කරන්නට පුළුවන් කමකුත් තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම සිහිපත් කරන්නට බලාපොරොත්තුකුත් තියාගන්නේ කියලයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට උනන්දුවකුත් තියාගන්නේ. ඉතින් කොහොමුණත් තව දෙයක් මට මේ වෙලාවේදී සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම ඔයාට වගේම මටත් හොඳටම කතා කරන්න පුළුවන් කමක් ඉතුරු වෙලා තියෙනවම තමයි. කොහොම වුණත් තව දෙයක් මම මේ වෙලාවේදී සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව මතක් කරනවා. දැන් සත්සරණ ජගට්ට කියන්නේ මං ගැන හිතාගෙන මට ආදරය කළාට මං ගොඩාක් ස්තුතිවන්ත වෙනවා කියලා. හැබැයි ඒ වුණාට ඇත්තටම මේ දේවල් අවංකවම කියනවා නම් දරා ගන්න පුළුවන් තැනකට ඇවිත් නැහැ කියලා. ටානියා කොච්චර නපුරු කෙනෙක් විදියට හැසිරුණත් ටානියා කියන්නේ හැම නපුරු කෙනෙක් නෙමෙයි කියලා. ඉතින් ටානියා Tamanට කලින් ලොකු ආදරයක් තියාගෙන හිටිය කියන කතාව ගැන අපිට විශ්වාස කරගන්නත් පුළුවන් කියන කතාව මෙතනදී මතක් කරලා දෙන්නට කටයුතු කරනවා. ඉතින් තව දෙයක් මෙතනදී මතක් කරන්නට කටයුතු කරනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම සිහිපත් කරන කතාව බවට පත් කරගත්තේ කියන දේ ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මතක් කරන්නට පුළුවන්කමකුත් තියනවා කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගත්තේ කියලයි මම අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට බලාපොරොත්තුවක් තියාගත්තේ කියන කතාව ගැන මම හොඳින්ම සිහිපත් කරනවා. ඉතින් ජගට්ටත් හිතා ගන්න බැරි වෙනවා මෙතනදී මොන වගේ දෙයක්ද මේ සිද්ධ වුනේ කියලා. ඇත්තටම මේක ජගට්ට ලොකු වේදනාවක් වෙනවා සත්සරණි ටානියා පැත්තට හැරීම ගැන.